ඉතින් කොහොමද ඔයාලට අද මම අරන් ආවේ මාළු ඇඹුල් තියල් එකක් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. මේ විදිහට හදලා සතියක් වුණත් නරක නොවි තියාගන්න පුළුවන් ඔයාලට. දැන් අපි බලමු මාළු ඇඹුල් තියල් එක හදාගන්න ඕනි අමුද්‍රව්‍ය ටික මොනවද කියලා. මේ ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ප්‍රමාණත් එක්කත් මම දාලා තියෙනවා ඔයාලට බලා ගන්න. මම අද අරගෙන තියෙන්නේ කෙලවල්ල මාළු ටිකක්. මේ වගේ පුංචි කෑලි වලට කපා ගන්න ඕනි මාළු ටික. ලොකු කෑලි වලට කපා ගන්න එපා. මොකද මාළු කෑලි පොඩි වෙන තරමට තමයි රස වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම අරගෙන තියෙනවා ගොරක පේස්ට් ටිකක්. ඒ වගේම ගම්මිරිස් කුඩු, ඊට පස්සේ ලුණු කුඩු ටිකක් අරගෙන තියෙනවා. රම්පේ කරපිංචා ගද්දී ඔයාලා ඉති පිටින්ම ගන්න. මොකද අපි මේ ටික අරගන්නේ ඇතිලියට අතුර ගන්න. ඒ නිසා කොළ විදියට වෙන් කරලා ගන්න එපා. මේ වගේ ඉති පිටින්ම අරගන්න ඔයාලා. ඊට පස්සේ මම වතුර මිලිලීටර් 150ක් වගේ අරගෙන තියෙනවා. දැන් අපි මාළු ඇඹුල් තියල් එක රස කරගන්න ඕනි පේස්ට් එක හදාගන්නයි යන්නේ. ගොරකා, ලුණු, ගම්මිරිස් මේ ටික වතුර ටික ටික එකතු කරලා උක්කු දියර ගතියකට හදාගන්න ඕනි. ඔයාලා වතුර එකපාර එකතු කරගන්න නම් එපා. මේ වගේ ටික ටික එකතු කරලා උක්කු දියරයක් විදියට අපි මේ පේස්ට් එක හදාගන්න ඕනි. මේ වගේ වතුර ටික ටික එකතු කරගන්න ගමන් ඔයාලා පේස්ට් එක හොඳට කැට නැති වෙන්න හදාගන්න. මම මේ පෙන්නන ගානට උකුවට හදාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වඩා දියාරු කරගන්න යන්න එපා. ඊට වඩා උකු වුණාට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. මේ වෙලාවේ පේස්ට් එකෙන් ටිකක් අරගෙන ඔයාලා රස බලන්න. ඔයාලට පේස්ට් එකට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මේ වෙලාවේ එකතු කරගන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට වඩා ටිකක් සැර වැඩි නම් ගම්මිරිස් ටිකක්, ලුණු රස ඔයාලට ඕනි නම් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මාළු ඇඹුල් තියල් එක හදාගන්න ඕනි. ඇතිලිය සූදානම් කරගන්න ඕනි. අපි දැන් මේ වගේ ඇතිලියක් අරගෙන අපි ලෑස්ති කරගත්තු රම්පේ කරපිංචා ටික මේ ඇතිලියේ අතුර ගන්න ඕනි. ඔයාලා මාළු ටික අතුර ගන්න හොඳට ඉඩකඩ ඇති වෙන විදිහේ ඇතිලියක් ගන්න. ඊට වඩා මාළු ටික අර කිටි කිටි අතුර ගන්න යන්න එපා. එහෙම වුණොත් පේස්ට් එක මාළු එකට උරා ගන්නේ නැතුව ටිකක් රස අඩු වෙන්න බලනවා. අපි මාළු ඇඹුල් තියල් එකක් හදද්දී මාළු කරි එකක් හදනකොට වගේ මාළු කෑලි ටික එහාට මෙහාට කරලා කවලම් කරන්න යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ මාළු ටිකට හොඳට ඉඩකඩ ඇති වෙන විදියට ඇතිලියක් ගන්න කියලා. ඒ ගැන අනිවාර්යයෙන්ම ඔයාලා කල්පනාකාරී වෙන්න. මේ වගේ රම්පේ කරපිංචා ටික මේ විදියට අතුර ගත්තට පස්සේ අපි ඊළඟට මාළු ටික අතුර ගන්න ඕනි මේකට උඩින්. දැන් අපි මාළු කෑලි ටික පොඩි කරගන්නේ නැතුව මේ පේස්ට් එකට හොඳට තවරගෙන පිළිවෙලකට මාළු ටික අතුර ගන්න ඔයාලා. මේ වෙලාවේ එක ලේයර් එකකට මාළු කෑලි ටික අතුර ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. නැතිනම් ලේයර්ස් දෙකකට ගියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වඩා ලේයර් ප්‍රමාණයක් අතුර ගන්න යන්න එපා ඔයාලා. මාළු කෑලි ටික මේ වගේ පරිස්සමට අහුරගත්තට පස්සේ අපි හදාගත්තු පේස්ට් එක ඉතිරි වුණොතින් අනිවාර්යයෙන්ම ඒක මාළු ටිකට උඩින් දාගන්න ඔයාලා. ඒ වගේම අපි ගත්තු වතුර ටිකෙන් ඉතිරි වතුර ටිකත් ඇතිලියට දාගන්න. ඊට පස්සේ අපි අඩුවම ගින්දරේ විනාඩි 15ක් වගේ එක දිගට පියන අරින්නේ නැතුව මාළු ටික තඹ ගන්න ඕනි. මේ වෙලාවේ ගින්දර වැඩි කරගන්න එපා. අනිවාර්යයෙන්ම අඩුම ගින්දරේ මේ විනාඩි 15 ඔයාලා මාළු ටික තඹ ගන්න. මේ තියෙන්නේ විනාඩි 15ක් වගේ අපි තඹගත්තු මාළු ටික. මේ වෙලාවේ මාළු ටික හොඳට තැම්බිලා රම්පේ කරපිංචා සුවඳත් එක්ක හරීම සුවඳක් දැනෙනවා ඔයාලට. මේ වෙලාවේ අපි පුංචි හැන්දකින් මාළු කෑලි ටික පොඩ්ඩක් එහාට මෙහාට කරලා ආයෙම විනාඩි 5ක් වගේ තඹ ගන්න ඕනි. මාළු කෑලි ටික එහාට මෙහාට කරද්දී මාළු ටික කුඩු වෙන්නේ නැති වෙන්න පරිස්සමට ඒ දේ කරගන්න.
විනාඩි 5ක් වගේ අඩු ගින්දරේ මාළු ටික උයාගත්තට පස්සේ අපි දාගත්තු වතුර ටික හොඳට හිඳිලා තියෙනවා. ගොඩාක්ම වියලි ගතියට එනකන් හිඳ ගන්න යන්න එපා. පොඩි තෙතමනයක් තියාගන්න. මොකද අපි සතියක් වගේ මාළු ඇඹුල තියාගන්නවා නම් දවස් දෙකෙන් දෙකට විනාඩි 5ක් වගේ අඩුම ගින්දරේ රත් කර කර තමයි අපි තියාගන්න ඕනි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඔයාලා සතියක් වගේ මාළු එක තියාගන්නවා නම්. මොකද නැත්නම් මාළු එක නරක් වෙන්න බලනවා. එහෙනම් ඔයාලත් මම මේ කියලා දීපු විදියට මාළු ඇඹුල හදලා බලන්න. මේ වගේ හැදුවොතින් ඔයාලට වරදින්නේ නැතුව හරීම රසට මාළු ඇඹුල් තියල් එකක් හදාගන්න පුළුවන්. වීකෙන්ඩ් එකේ වගේ හදලා තියාගත්තොතින් ඔෆිස් යන කෙනෙක්ට වුණත් සතිය දවස් 5ෙම කිසිම කරදරයක් නැතුව පාවිච්චියට ගන්න පුළුවන්. එහෙනම් මේ වගේම ලේසි පහසු රෙසිපියක් ආයෙමත් මම ඔයාලට අරගෙන එන්නම්. රෙසිපි එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.